Buka sudu, buka kalu, buka talelu, buka rataran. හැමෝම සදරෙන් අදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. කොල්ලෝ කෙල්ලෝ කොහමද? සපක් ගමුනේ යෝ. නම් සෙට්ලා අතලයක් ගන්න. I am Bena. පොඩි එකක් දුන්නේ කටට. කන්න දෙන්නේ නැහැ. අම්මේ මම නෙට් මීට් එක මෙතන ඉන්නවා. ඔව් නෙට් මීට් ඉන්නවා. ඔව් නෙට් මීට් එක ඉන්නවා. යා. මේ කොහෙද බං කසුනා එනවා කිව්වේ? අහන්නට ළඟට බං අනේ මම ඊ පැත්තට එහන් යන්න නැවිලා ඇතිනේ. මේ අපේ මල්ලි ආවොත් මේ උඹ කොට හරි එකම් පලියන් ඈ. බෑ. හරි බං ඔව් බං අපේ අම්මට හැමදේම කියනවා බං අම්මට පුටින්. හොරු චීට් හරි යා. මන්ට වරින් මම කතා කරලා ඉන්න. එච්චර නෑ මම එනවා ඉක්මනට. Okay. Come on. නෑ බං. ඇවිල්ලා ඇති කිව්වා. අපච්චි අපච්චි. මම මෙහෙ Yo. ඇවිල්ලා මචං මම යන්නේ. Okay. දෝනි අම්මට හුඩු. ඒ. අයියේ කියලා තිබ්බා. සුදු අම්මා මොකුත් නෙට් මීට් ඔව් ආව හම්බෙන්න ඕනේ කියලා පන්සලේදී ඒකයි. නෑ. දැන් ඇයි යන්නන්නේ? පුක්කේ අමාරුවට. අකලා දෙවිලා. නෑ රෙන ගමන් ආවේ. අර පහන් වැටේ තියෙන පහන් හත තියෙන්නේ. ඔව්. ඒකෙන් තුනක් පත්තු වෙන්නේ නැහනේ. ඔව්. ඒක ඔයාට තිබ්බේ. ඕ. දෙන්න. රණ්ඩු නොවි සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරලා ඒ පහන් ටික පත්තු කරේ. ඔයා ඊටු තුන පත්තු කරලා එන්නකො. Okay. පත්තු කරලා ඉක්මනට එන්න. මොකද අනේ ඊයේ උනේ වට? රීවා. ඊයේ මොකද උනේ කියන්නේ ඉතින් මට කේන්ති ගියා ඉතින්. නෑ. ඔයා කරන වැඩේ හින්දානේ. කොදෙන් බන්න අත. දෙයනේ. ඔච්චර තුවාල කරගන්න තරම්. ඒකනේ. මම පුච්ච ගන්නකෝ. ඉතින් පුච්ච ගන්න. ඔයා මුකුත් කරගන්න එපා. ඒකනේ. අනේ එපා බැටියෝ. පැටියෝ කොහොමද පොපටියෝ. පලඩෝ යන්න. ආයේ ඔයාගේ ඇඟකට හානියක් වෙලා තිබ්බොත් මම රෙනවා. මම රිද්ද ගන්නවා. මම රිද්ද ගන්නවා. ඒ රිද්ද ගනිය. ආයේ ඔය වගේ දේවල් කරලා තිබ්බොත් Okay. මට දැන් යන්න ඕනේ අපච්චි. අපච්චි මම දොර දැක්කොත් විසුමක් වෙන්නේ. ගිය සති දෙකේම පන්සල් ආවේ නැහැ ක්ලාස් ඉඳලා. ඉන්නකො තව ටිකක් ඉඳලා යන්නකෝ. ඒකනේ. දැන් ආයේ කවද්ද හම්බෙන්නේ හරි කියන්නකෝ. අන්න ලොකු හම්දුර වෙනවා. අපේ ආම්දුරෝ සද නැහැ දවසක්. ඇත්තටම කවුද ඔයා I am the universe. මම ක්ලාස් එක ළඟට එන්නද? ක්ලාස් එක ළඟට නම් එන්න එපා. ඊළඟ පොල්ට හරි හම්බෙමු. මම යනවා පුත්සන්නයි. අඩෝ ඒ වදන. තුසිත කට කෝඩි. දුක හිතුණා. දුක හිතුණ යකෝ පව්. නෑ ඔයා මේ කියන්නේ ට්‍රැක්ද? ඕන්න කතා ප්‍රශ්නය අඩ සිරා කතා මේ ලෝකේ ඔයගේ දේව සිද්ධ වෙනවා මචන්. just chill. මොන දෙයක් මේ මිනිස්සුන්ගේ ඇත්ත ජීවිත තත්ත්වය බං මේ එන දුකෙන් ඉන්නේ බං අපි ආතල්ලය ගත්තට ඕන දේ වුණත් ඒක. ඒක ඇත වැඩ. මගේ තෝම සීන් එකක් වුණා මං කියන්නද? අනේ ප්ලීස් එපා. ඕන්න එක්ක. හරි එම බෑනේ. දැන් කියන්න සීන් එකක් හරිද? මගේ එක්ස්ට මම සීන් එකක් තිබ්බා. ඒ කියන්නේ මම ඒ කිව්වා හම්බෙන්න කියපු වෙලාවක දුකයි බා ඔය කියලා නෑ. පුතා යා පුතා. මගේ ලොකු යා. පුතා යා. 33 වෙනි පුතා බාලම දූ කුසිය උයනවා ලැජ්ජා ගන්න මට I speak යම්මට හුඩු පොල් පැලා ආච්චිට රට මම දැන් අද යූගෝ අරාබි මූද යා peace කිම්බි යා සැමන් peace සමන් ලින්න කට්ට කරවල ඌරා පිම්බු සැමන් බෝල්ලා ඕකේ එන වෙලාවට මචං ලන්ච් එක ගන්න කියපන් ඒ කවුද
උට වැරි මටත් ඉංග්‍රීසි පුළුවන්. I know ගලවුඩ දෙයියෝ. Yes, you can Kekil can Pepol can සමග වට්ටක්කකයින්. Just today we are relatives are convinced by the human relativity ආච්චිට හාල් ගන්න පොල් පලා සමග අම්මට හැමෙන්න ඊපනි කම්පංච වීදිය. Yes, just chill bro. කොහොමද ඉංග්‍රීසි? Memang kurang ajar ni bawa mata lah ya dulu sini. Something. speak English Fuck you. ඔය සිද්ධියක් වුණා මම සිද්ධි විතරයි නේ මම කියන්නේ. දැන් ඔය බස් එක යද්දි ඊජිප්තු කාරේ සෙට් වුණා. ඊට පස්සේ මම උට පොඩි ටෝක් එකක් දුන්නා. I am Bena. I am a content creator but no views. They are talking me a chimpanzee burwa. සිරාට කියන්නේ එහෙම කිව්වා. ඒක ඉංග්‍රීසියෙන් කිව්වේ මෙහෙම නේ මං ගානට කතා කරලා මං කිව්වා මේ මුල්ලේරියාව හටන ගැන උඹලා වගේ ඉන්න ඇඩෝ ගෙදරට ගල්ලි සුද්දෙක් අහුණාම කියනවා අපේ පළාත යන මුල්ලේරියාව හටන. අපි මුල්ලේරියාවේ මොනවාද හොස්පිටල් හදලා අපිට අපහාස කරා. පරංගේ මරපු තැන කාලා කන්නි පිස්සෝ ඉන්නේ කියලා කියනවා. අංගොඩ වයි බ්‍රෝ මුල්ලේරියාවේ නෑ ඒව කිම්බි දාන්නේ මම සුද්දාට ඊජිප්තුවට ඇල්ලට කිව්වා ඌ එන්න පොෂ් බං ඇයි බබා ඔයා මාත් එක්ක තියෙන ෆෑග නවත්තන්න හදන්නේ? තොට නගින්නේ ඇයි කියන්නකෝ? නගින්නේ ඇයිද මමට කැමති නැත්තේ කියන්නකෝ? තොට නගින්නේ තේින්ද මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද? තොට නගින්නේ කිව්වම මම දීපුවා මට ආයෙ දෙන්න ඕනේ නෑ. එපා මං අහන්නේ මොකද්ද මගේ වැරද්ද කියලා. අනිවාර්යයෙන් මූ පෑන්ටියක් දෙන්නේ නැත්තේ මම දීපු කිසිම දෙයක් මට ඕනේ නෑ. මම සතේ ඉඳන් වියදම් කරේ මගේ ආදරේ හින්දා. පෑන්ටි ආයෙ ගන්න බලාගෙන නෙමෙයි. ඒකනේ පෑන්ටි ආය ගන්න මට ඕනේ නෑ. එපා කවන්නේ කොහොම හරි ඔයා හොඳින් ඉන්නවා නම් එච්චරයි. ඒක යෝද හැබැයි ආයෙ යන්න කෙනාට මේ වගේ දුකක් දෙන්න එපා. එච්චරයි මං කියන්නේ. සතුටින් ඉන්න. අනිවාර්යයෙන් බයි පරිස්සමෙන් ඉන්න. පරිස්සමේ නෝනා හිතුවද මම ලේසියෙන් මේක අතාරින් කියලා සම්බන්ධ වෙලා දඩස් කාලා නමස් ගන්න ඕනේ කියලා මම. ඒකනේ හිතේ ඇති. ඒකනේ. අනිත් කියලා ගැන නම් මට වැඩක් නැහැ. 2025 3.26 අම්මඩා. දියත පාක් එකේදී මම දීපු perfume එකයි. දැන් perfume එක නැතුව ඇතිනේ. ඒකට හරියන ගානයි. එයා මම තමුසෙට අරන් දුන්න fresh bookie එකේ සල්ලි ඒකත් මම අර මොකද්ද මේ ෆ්ලෝරා එකකින් ගත්තේ. ඒක රුපියල් 20000කට කිට්ටු වෙනවා. ඒකේ සල්ලි මට ඕනේ. අනික 2026 එක අවුරුදු දවසේ gift voucher එකක් දුන්නා. කරුණාකරලා ඒකේ සල්ලිත් ඕනේ. ආපා උඹ ගෝතයා උඹත් එක්ක හිටියට හරිර ඒකටයි උඹ ගෙවන්න ඕනේ. තෝ දාලා යනවා කියන්නේ තෝ ගෝතේ. තෝ වැඩක් නැහැ. ගෝතේ. ඒකයි ඔයව දාලා යන්නේ තේරුම් ගන්න. Just chill bro. උඹ වැඩක් නැහැ. තෝ හිපාටුවේ චිම්පන්සි බූරුවෙක් බල ගෝරුවෙක් චිම්පන්සි බූරු පැටියුවේ. ඒකයි තෝව වටිනවන යකෝ උබත් එක්ක ඉන්නවනේ තෝත් මං වගේ කාලකණියෙක් ඒකයි යන්නේ ඒකේ ඉල්ලට බනින්නේ ජස් ලැජ්ජ නැත්තේ කොහොමද ඔයගේ වුණත් ඉන්නව නේද කියලා මං කල්පනා කරේ ඒ සිරාට කියන්නේ මේ ඔබ දාලා යන බා ඔබත් මං වගේ කාලකණියෙක් ඒක තමයි හේතුව ඔය ඇසිරෙන්නේ බා අනික ලොන්ඩිනේ ගෑනුගේ මල් බොකේ සල්ලි ඒකෙල්ල අනිත් පැත්ත ඇහුවොත් කොහොමද? ඔබගේ කාලකන්ණියෙක් යාළු වෙලා හිටියට මට කියපන්. අම්මා අරේ දා වීඩියෝ. හරිද? අමතක වුණා. රින් එකක් දැම්මේ. ඒකේ සල්ලි මට රින් එක. ඈ යන්නේ දැන් කන්න බොන්න අරන් දීපුවා සල්ලි. කන්න. අනිත් එක මාළේ. ඔයාර පවුම් 5ක විතර මාළයක් දැම්මකෝ. මට හුදු පවුම් 5ක මාළය. මට ඒක අනිවාර්යෙන් ඕනේ. මොකක්? දෙන්න පුළුවන් නම් ගන්න. මම ඊට පස්සේ කතා කරන්නේ. මගේ ලෝය කතා කරන්නේ. ලෝය. උසාවියේ සල්ලි ටික එකක් නෑ අරගෙන පස්සේ බලන්න. මයින්ඩ් ඉට්. කියන සීනයක් කියන්න අඩෝ මගේ එක්ස්ට මන් තෑගෙට දන් දුන්නා මේ මොනවද බං මේ ටෙඩියල දෙන්නේ අතර දාන්න පුළුවන් ටෙඩියල දෙන්නේ අඩෝ ඒ අපේ අම්මගේ ටෙඩියෝ දෙන්නේ බා මාස 8ක ලව් එක රුපියල් 10 චුයින්ගම් එකක් කරන් දීලා තියෙනවා එච්චරයි තාම මොනවද යාට දීලා තියෙන්නේ ටෙඩියෝ දෙන්න නම් අපේ අම්මගෙන් හොරගම් කරපුවා ඒක තමයි මා දාලා ගියේ මං කාලකන්ණිය මූසලේ හිගන්නේ ඒකයි එහසයි උඹලේ වැදෙන්නේ බා එල්ලකිරි ඩස්පි කැත සිද්ධියනේ ඇයිවන් දුක හිතර වැඩියා වෙන්න කැත සිද්ධිය මොන දේවා මනියක් කිව්වා මගේ අතීතය මතක් කරනවා යා සයිස් කරන්න යන්නේ come on 1 2 3 යා up oh come on කොන්ද කඩා ගන්න වෙන්නේ
ඉතින් කැඩියා. කැඩුණා. Honey, 1, 2, 3, 4, සැලෙන්නේ. 1, 2, 3, 4, 1 2 3 4 ඕකෝ. 1, 2, 3, 4, 1, 2, 3, 1, 2, 1, මොකද මේ කකුල මෙහෙම යා. 2, යා. 2, 3, 1, Come on. 2, 3, 1, 2, 3, 1, 2, 3. මේ මකුල එළියට පනිනවනේ. 1, 2, 3, 1, 2, 3. ඉඳහම මේක දාන් කරන්න. කකුල ස්ටයිල් එකේ මගේ කොලේ මේක් දෙනවා. 1, 2. මොනවද මම මේ කරන්නේ? 1, 2, 1, 2. 1 2 come on 1 2 1 2 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 1, 1. yeah sexy ladies 1, 1. ඒ මොකද අත බුරුල් කරන්න. හරි. සහලු කරන්න. හරි. අල්ලගෙන තමයි අත කරන්නේ. ඒක තමයි මෙහෙම කරන්නේ. අර 1, 2. 1, අනේ 2. 1, 2. ඇති ඕ 1, 2. බුරුල් කරන්න. සහලු කරන්න කපුල. ඇයි බං එහෙම කරන්නේ වැලක් බලන්න හිටියේ මේ වීඩියෝ කිවර කරලා නැග්ගික වැස්සුවනේ වයි බා අනේ නැන්ද ඔයාලා ලස්සනයි අර ලස්සනයි නේ ඔයාලා එක්සර්සයිස් කරන්න just chill අපි එක්ක හරියට කරපන් ටෙක්නික් වැරදි ඕනෝ කරා ප්‍රා මට කුලේ උගන්නනකොට ටෙක්නික් කරදී යකෝ මොකද්ද ජිම් යන වහන්සේ කො වීඩියෝ එක දැක්ක තු රෙමගෙන මැරලා ගෑණියෙක් කියව දැක්කෝ මොකද්ද අඩෝ ගෙදෙට්ටලා කරන්න just chill left right අර මොකද මෙහෙම මේ ඔක්කොම කරපල්ලා ඔයාව දැක් මට මේව කරේ බලපන් මේ වීඩියෝ කරලා ෂේ චිල්ලයක් කඩනවනේ කොල්ලොන්ගේ අයියා රයිට් කො ටෙක්නික් හරියට කරපංගෝ බනින්නේ නෑ ඇත්තට හොඳයි වාස් චිල් එකේ ඉන්නේ අනේ ඔක වීඩියෝ කරලා ටික්ටොක් එකට දාන්න ඕනේවද අපි දන්නවා ඔයා තරම් සෙක්සි බොඩි එකක් ලංකාවේ අනිත් නැන්දලට නෑ කියලා එයාලා ඕනා මේ කියන්නේ සෝරි ඒ පාන්ටිව දාන්න සෝරි